අයුබෝවන් ඔයාලා හැමෝම අද බිස්ලොග් එකේ අලුත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකට මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඔයාලා හැමෝම හොඳින්ම දන්න කෙනෙක්. ඒ තමයි දිලීප ජයවර්ධන. එතකොට දිලීප ජයවර්ධන කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ ඉලෙක්ට්‍රොනික ඉන්ඩස්ට්‍රි එකේ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඒ වගේම මේ වෙනකොට ඔලි AI කම්පැනි එකේ කෝ-ෆවුන්ඩර් වගේම ඩිරෙක්ටර් කෙනෙක් විදිහටත් පර්ෆෝම් කරනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි ඉස්සරහට කතා කරන්නේ බිස්නස් එකක් තියෙනවා නම් ඒ බිස්නස් එක ඇතුලේ වැඩත් කරනවා නම් ඒ වගේ බිස්නස් එකක් ෆේල් වෙන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් ආයුබෝවන් අපි වැඩසටහනට ආවට. අයිවන් පළවෙනි ප්‍රශ්නේ තමයි මට සරලව කියන්න වැඩ කරන බිස්නස් එකක් ෆේල් වෙන්නේ කොහොමද? ඔව් බිස්නස් එකක් ෆේල් වෙන්නේ කොහොමද? දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් බිස්නස් එකක් ෆේල් වෙන්නේ ඒ බිස්නස් එකේ අය වැඩ කරන්න නැතුව ඉඳලා කම්මැලි වෙලා ඒ වගේ දේවල් වෙලා කියලානේ. ඇත්තටම ගොඩක් බිස්නස් ෆේල් වෙන්නේ එහෙම නෙමෙයි. ඇත්තටම බිස්නස් එකක් ෆේල් වෙන මොහොත වෙනකොට ඒ බිස්නස් එකේ ක්‍රියාකාරී සමාජිකයන් ටික ගොඩක් මහන්සි වෙලා වැඩ කරන මොහොතක්. ගොඩක් මහන්සි වෙලා ගොඩක් දේවල් එක්ස්පෙරිමන්ට් කරන මොහොතක්. ඒ වෙලාව වෙනකොට මාකටිං වලට වැඩි ප්‍රමාණයක් වියදම් කරන මොහොතක්. ඒ වගේම ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් සර්විස් එකක් වෙන්න පුළුවන් මේකේ ක්වොන්ටිටි එක ගොඩක් එක්ස්පෑන්ඩ් කරන මොහොතක්. මෙන්න මේ වගේ වැඩියෙන්ම එෆිෂන්ට් වෙලාවකට තමයි බිස්නස් එකක් ෆේල් වෙන්නේ. හරි? ඔන්න ඕක තමයි අපිට අමාරු. ඇයි එහෙම මහන්සිලා වැඩ කරන මහන්සිලා එක්ස්පෑන්ඩ් වෙන්න උත්සාහ කරන මොහොතක බිස්නස් ෆේල් වෙන්නේ කියන එක. එතකොට ඒ වගේ මට තව දැනගන්න දෙයක් තියෙනවා. මොකද දැන් බිස්නස් එකක් ෆේල් වෙනවා කියන එක ගත්තට පස්සේ සාමාන්‍ය ව්‍යවහාරය බලන්නේ ලාභේනේ ප්‍රොෆිට් එක. මට බිස්නස් එකේ ලාභේ නෑ. බිස්නස් එක ලොස්ට් වුණා. එතකොට ප්‍රොෆිට් එක නෑ කියන්නේ ලොස්ට් වෙනවා කියන්නේ බිස්නස් එකක් ෆේල් වෙන සාධකයක් නෙවෙයිද? ඒක මෙහෙම කිව්වොත් අර ඒක ප්‍රොෆිට් එක නෑ කියන්නේ සමහරට උණ හැදුනා වගේ වෙන්න පුළුවන්. හැබැයි උණට හේතු ගොඩක් ඇඟ ඇතුලේ තියෙනවා. නම් බිස්නස් එක තුළ හේතු වෙනවා. දැන් ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි වැඩිපුර ලාභයක් ගන්නත් ඕනේ. ඒ වගේම ක්වොලිටි ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක දෙන්නත් ඕනේ. ඒතර ඔය දෙකේම හොඳ තුලනයක් තියෙනවා නම් ඒක තමයි සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ. දැන් බැරි වෙලා හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එක තිබ්බා ප්‍රොෆිට් එක නැත්තම් ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බෑ. එතකොට අපිට ඒක නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන් තමයි ඒක සිද්ධ වෙනවා. අවසානයේ සිද්ධ වෙන්නේ. හරි එහෙනම් මට දැන් තේරුණ විදිහට ඒ කියන්නේ අර බිස්නස් එකක් ෆේල් වෙනවා කියන්නේ කොහොමද ප්‍රොෆිට් එක නෑනේ. අර ඒක අපිට දැනෙන්නේ ප්‍රොෆිට් එක නැති වෙලා ලොස්ට් වෙන තැන. ඒක නිසා තමයි ගොඩක් අය එහෙනම් හිතන්නේ බිස්නස් එක ෆේල් වුණේ ප්‍රොෆිට් එක නෑ කියලා. හැබැයි ඒකට අපි ඩිකෝඩ් කරොත් තව ගොඩක් හේතු තියෙනවා. තියෙනවා. එහෙනම් එතකොට ඒ වගේ බිස්නස් එකක් ෆේල් වෙන්න ඔයා දකින විදිහට තියෙන හේතු මොනවද? ඒක බිස්නස් එකේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම පොදුවේ දැකපු දේ මම කියන්නම්. හරි. පොදුවේ මම දකින්නේ කලින් කිව්ව දේම වගේම තමයි බිස්නස් එක ඩ්‍රොප් වෙන වෙලාවට ඩ්‍රොප්ස් එනවා බිස්නස් වල. ඒ ඩ්‍රොප් වෙන වෙලාවට වැරදි ක්‍රියාමාර්ග අරගෙන ඒ වැරදි ක්‍රියාමාර්ගෙම නැවත නැවත කරගෙන යනවා අනවශ්‍ය විදිහට. එතකොට වැරදි ක්‍රියාමාර්ග කියලා අදහස් කරන්නේ මොන වගේ දේවල්ද? අර පොදුවේ මෙහෙම වෙන්න පුළුවන්. හරියට හේතුව අඳුරගත්තේ නැත්තම් ඒ හේතුව නෙමෙයි නම් පිළියම් කරන්නේ. දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා බිස්නස් එකක් සේල්ස් ඩ්‍රොප් වෙනවාට ප්‍රොෆිට් ඩ්‍රොප් වෙන වෙලාවට මාකටිං වලට බජට් එක ලොකුවට ඇලොකේට් කරනවා. ඒ කියන්නේ ඒක තමයි කරන පළවෙනිම දේ. හරිද? එතකොට ඒ මාකටිං බජට් එක ඇලොකේට් කරත් මාකටිං එක කොහොමද වෙන්නේ? ඒ කියන්නේ දැන් හිතන්න බිස්නස් එකේ සේල් එක ඩ්‍රොප් වෙන්නේ යම්කිසි හේතු කාරණා ටිකක් පදනම් කරගෙන. ඒ මොනවාද කියලාවත් දන්නේ නැතුව මාකටිං බජට් එක ඇලොකේට් කරා කියලා අර ප්‍රශ්නේ ඉස්සෙන්නේ නැහැ. ඔය කියන්නේ සමහරක් වෙලාවට මාකටිං වලට කිසි සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඔව්. ඒ සමහරට ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි සව ඉම්ප්‍රූව්මන්ට් එකකදී ක්වොලිටි එකේ කොස්ට් චේන්ජ් එකකදී මේක ෆික්ස් එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි බජට් එක වෙන් කරලා තියෙන්නේ මාකටිං වලට. ඒ කියන්නේ ප්‍රශ්නයට නෙමෙයි උත්තරේ දීලා තියෙන්නේ. දැන් ඒක තමයි මම මුලින් පටන් ගත්තෙත් කිව්වේ බිස්නස් ෆේල් වෙන්නේ ඒකට මහන්සි නොවී නෙමෙයි. ඔව්. වැරදි විදියට මහන්සි වෙලා. හරි. එතකොට ඒක තමයි කියන්නේ ගොඩක් අය කියන්නේ මම බිස්නස් එකේ වැඩ කරා. මේ වෙනකන් වැඩ කරා. අපි ගොඩක් මහන්සි වුණා. අපි ගොඩක් දේවල් කරා. අපි ගොඩක් කැපකිරීම කරා. ඒ වුණත් තමයි බිස්නස් එක ෆේල් වුණා. එතකොට ආයි ඔයා දෙන උත්තරේ විදිහට ආයි අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ හරියම උත්තරේ වෙන්න ඕනේ එතකොට මහන්සි වෙන්න ඕනේ. ඔව්. හැබැයි හරියට මහන්සි වෙන්න. හරියට. ගොඩක් මහන්සි වුණා කියලා බිස්නස් එක ගොඩ යන්නේ නැහැ. හරි? හරියට ගොඩක් මහන්සි වුණොත් අන්න එතකොට මෙතනින් එඩ එන්න පුළුවන්. එතකොට අර අවසාන වශයෙන් බිස්නස් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් දක්ෂ වෙන්න ඕනේ. ව්‍යාපාරිකයෙක් විදිහට දක්ෂ වෙන්න ඕනේ. නිවැරදිව ප්‍රශ්නේ අඳුරගන්න. ඒ ප්‍රශ්නයට පිළියම දෙන්න. ඒ වගේම දැන් එෆිෂන්සි පර්ෆෝමන්ස් කියන එක ඕනේ.
හරිද? efficiency performance කියන කෝනේ. හැබැයි ඒ efficiency එක performance එක කොයි පැතිවලටද යොදවන්නේ කියන එකේ හරි තීරණය ගත්තේ නැත්තම් අපරාධේ අපේ කාලේ, ධනේ, ශ්‍රමයේ වටිනාකම අපරාධ වෙනවා. එතකොට මට තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. එතකොට දැන් අපේ බලපු කෝණේ විදිහට අපි ඒ කියන්නේ අපේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට අපි ට්‍රීට් කරන තැන වැරදීනේ. ඒක නිසා තමයි අපි ෆේල් වෙන්නේ. එතකොට ඇයි ගොඩක් මිනිස්සුන්ට ඒ ගැටලුව හොයාගන්න බැරි වෙන්නේ? ඒ කියන්නේ එයාලා මගේ මාකටිං එකේද, මගේ ප්‍රොඩක්ට් ක්වොලිටි එකේද, එතකොට මගේ එම්ප්ලොයිස්ලාගෙද මේක තියෙන්නේ. එතකොට නැත්නම් මගේ මැනේජ්මන්ට් එකේද? එතකොට මේ විදිහට ඇයි එයාලට එයාලගේ ඉෂුව එක හොයාගන්න බැරි වෙන්නේ? ඔය වගේ අවස්ථාවලට මමත් මුණ දීලා තියෙනවා. ඔය අවස්ථාව එන්නේ ඇත්තටම කාගේවත් වැරදි නිසා නෙමෙයි. දැන් අපිත් යම්කිසි අවස්ථාවල ඒ වැඩ කටයුතු වලට හිර වෙනවා. අපි ඒ වැඩ කටයුතු හිර වෙනවා. මොකද එතකොට අපිට ඕනේ අදාළ ටාස්ක් එක ඉක්මනට හොඳට කරන්න මිසක් ඒ ටාස්ක් එක ගැන ආයෙ රිවිව් කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. මම මේ කරන වැඩේ හරිද කියලා හිතන්න අවස්ථාවක් එන්නේ නැහැ. හරි? ඒක නිසා ඔය වගේ ප්‍රෙෂර් වුණ වෙලාවකට මා ස්ට්‍රැටජියක් විදිහට කරනවා. පොඩ්ඩක් ඒ වැඩෙන් පස්සට ඇවිල්ලා. එහෙම නැත්නම් ඒ වැඩේ තව කෙනෙක්ට බාර දීලා පොඩ්ඩක් පස්සට වෙලා බලන්න මේ කරන වැඩේ හරිද කියලා. මොකද අර තමන් දිහා පොඩ්ඩක් එළියට ඇවිල්ලා තමන් දිහාම බලනකම් ඔක පේන්නේ නැහැ. ඒ කියන්නේ එතන සරලව කිව්වොත් වැඩ කරන තමන් දිහා තමන් එළියේ ඉඳන් බලන්න. ඔකට තමයි තමන්ට තමන්ගේ අඩුපාඩු ටික පේන්නේ. එහෙම නැත්නම් තමන් කරන වැඩේ ඒ විදිහටම තව කෙනෙක්ට හෑන්ඩ් ඕවර් කරන්න. හෑන්ඩ් ඕවර් කරලා පොඩ්ඩක් පස්සට වෙලා බලන් ඉන්න. සරල උදාහරණයකට අපි මේ කතා කරන එකත් දැනෙන්නේ අපි එළියෙන් කතා කරන. ඒතර අපිට එළියෙන් මේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න පේනුනට මේක තමන්ගේ වෙනකන් අපි කියන්නේ පිළිතුරු දාර්ශනිකයි. එතකොට නම් ඒකට අපි කරන්න ඕනේ අපේම ගැටලුව අපිම එළියේ ඉඳන් බලන්න පුරුදු වෙන එක. සරල අවුට් ඔෆ් බොක්ස් තින්කින්. එතකොට දැන් ප්‍රෙෂර් ඉන්න වෙලාවක අපි දැන් අපි ගොඩක් ප්‍රෙෂර් වෙලා ඉන්නවා. ඒ වගේ වෙලාවක දැන් මිනිස්සුන්ට මේක කරන්න හිතෙන්න ඕනේනේ. එතකොට මිනිස්සු මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඒ තමයි. තමන්ගේ ප්‍රෙෂර් පොයින්ට් එක අඳුරගන්න. හරිද? ඒක වෙන කෙනෙක්ට කරන්න බෑ. ඇත්තට මේ ඒ තමන් ඉන්න ප්‍රෙෂර් පොයින්ට් එක තමන්ගේ වැඩේ තියෙන ස්ට්‍රෙස් එක ලෙවල් එක අඳුරගන්න. ඒ ලෙවල් එකෙන් එහාට ඒක පුද්ගලයන් අනන්‍යයි. දැන් මං හදාගත්ත විදිහට ඒක මට අනන්‍යයි. ඒ වගේම විදිහට හදාගන්න සමහරට බිස්නස් ඇඩ්වයිසර්ස්ලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. يعني සමහරට බිස්නස් ඇඩ්වයිසර්ස්ම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ හිත මිතුර වෙන්න පුළුවන්. පොඩ්ඩක් ගිහිල්ලා කතා කරන්න. සමහරට මේ ප්‍රශ්නේ පිළිබඳව ඩීප්ම නැති වුණත් ඒ අදාළව කතා කරන්න. පොඩි රෙස්ට් එකක් ගන්න. හරි. මේ වගේ දේවල් වලින් අර ඔයගලගේ මනසේ තියෙන ස්වභාවය පොඩ්ඩක් වෙනස් කරගත්තට පස්සේ අර ප්‍රශ්نين එළියට එන්න පුළුවන්. ඒ වගේම අර ප්‍රෙෂර් පොයින්ට් එක අඳුරගන්න එක වඩා වැදගත්. ඒ කියන්නේ ප්‍රෙෂර් ත්‍රෙෂෝල්ඩ් එක. ඒ ත්‍රෙෂෝල්ඩ් එකෙන් එළියට ඒක ඇතුළේ ඉඳලා වැඩක් නැහැ. ත්‍රෙෂෝල්ඩ් එක කියන්නේ තමන්ට ප්‍රෙෂෝල්ඩ් එක කොච්චර සීමාවකට දරා කරගන්න පුළුවන්ද කියන එක. සීමාව කොච්චර? අවම සීමාව කොච්චරද? ඒක තමන් තේරුම් ගන්න. ඒ කියන්නේ එතනින් එහාට එතන ඉඳලා වැඩක් නැහැ. ඔයගලන්ටම දැනලා ඇති සමහර ප්‍රෙෂර් ත්‍රෙෂෝල්ඩ් වලින් තත් එහා තමන් මේ වැඩේ කර හිටියා කියලා පර්ෆෝමන්ස් එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවට සමහරකට අතාරින්න නම් අතාරින්න සිද්ධ හතරෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රෙෂර් කරන වෙලාවට කොහොම හරි පොඩි රෙස්ට් එකක් ගන්න පොඩ්ඩක් එළියට ඇවිල්ලා හිතන්න. එතකොට අරක ඉතින් අර දැන් මුලින්ම අපි කිව්වෙත් ඒකනේ. මහන්සියලා වැඩ කරන්න ඕනේ නැහැ කියලානේ. මහන්සියලා ඇත්තටම වැඩ කරන්න ඕනේ. අපි හැමතිස්සෙම මහන්සි නම් දැන් ස්ට්‍රැටජි මාරු කරනවා. දැන් ඒ කියන්නේ ක්‍රමේ මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. කියන්නේ මහන්සි වෙනවා කියන ගැටලුවක් තියෙනවා. මහන්සි නොවි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. දැන් එහෙම නැති වුණොත් එහෙම දැන් හිතන්න අපි මුලින් කතා කරා ව්‍යාපාරයේ ලාභය පිළිබඳව. අපේ කාලය සහ මානසික නිදහස කියන්නේ ලාභයේ කොටසක්නේ. එතකොට දැන් ඔය accounting වලට හවුන් නැති වුණාට ඕකත් ලාභයේ කොටසක්. ඉතින් අර වගේ ප්‍රෙෂර් වෙනවා නම් එහෙම වෙනවා නම් ඇත්තටම මේ සාභයෙන් තේරුම් නැහැ. ස්ට්‍රැටජි එක මාරු කරන්න බිස්නස් මොඩල් එකේ කොයි හරි තැනක තව හදන්න දේවල් ටිකක් ඇති. ඒ ටික හැදුවට පස්සේ අර කියන ප්‍රශ්න ටික නිදහස්. හරි. තව එක ප්‍රශ්නයක් මට ආවා. මේ අපි කතා කරන්නේ සමහර අවස්ථාවලදී පියවරක් අපිට ආපස්සට එන්න වෙනවා කියලා. දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් දැකලා තියෙන දෙයක් තමයි සමහර බිස්නස් ඕනර්ස්ලා ඉන්නවා බිස්නස් මොඩල් ඇතුලේ තියෙනවා. එතකොට එයාලට මොකක් හරි මේල ක්‍රයිසිස් එකක් තියෙනවා. ඔයා කිව්වා වගේ දැන් මේ වෙලාවේ පියවරක් එයාට ෆීඩ්බැක් එක ආපස්සට එන්න ඕනේ ස්ටෙප් බෑක් කරන්න ඕනේ. හැබැයි සමහරක් වෙලාවට මිනිස්සු ස්ටේටස් නිසා ඒක කරන්නේ නැහැ. එතකොට මං කියන්නේ එහෙම ස්ටේටස් එකක් සහ ඊගෝ එකක් මේන්ටේන් කරන එක බිස්නස් එකට කොහොමද බලපාන්නේ? ඒක ඇත්තටම ගොඩක් අය ඇත්තටම කරන දෙයක්. හරිද? මම ඇතුළුව යම්කිසි අවස්ථාවලදී කරන දෙයක්. අපි කැමතිනේ අපි කරන දේ මාත් පුද්ගලිකව කැමතියි මං කරන දේ වැඩි කරලා හෝ ඒ විදියට හෝ අනිත් අයට පෙන්වන්න. ඒක සාමාන්‍ය ස්වභාවයක්. දැන් ඒක තමයි. දැන් ඔය ප්‍රශ්නෙට තියෙන උත්තරේ ටිකක් දාර්ශනිකයි. හරිද? ඒ කියන්නේ ඒක ගොඩාක් සරලව ෆිලොසොෆි ටික කතා කරන්න ඕන එකක්. හැබැයි මේ වෙලාවේ මෙහෙම හිතන්නකෝ. බිස්නස් එකේ කන්ට්‍රෝල් කරන්න තියෙන ගොඩක් පිලර්ස් අතරට කියන්නේ දැන් කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්, මාකටිං වෙන්න පුළුවන්, ප්‍රොඩක්ටිවිටි එක වෙන්න පුළුවන්, ක්වොලිටි වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් අතරට ඔයාගේ ඉමෝෂන්ස් දාගත්තට පස්සේ
හරිද? හරි. අච්චර දේවල් කන්ට්‍රෝල් කරන්න තියෙද්දි ඔව්. මේ ඉමෝෂනුත් දාගත්තට පස්සේ මේ ටික කන්ට්‍රෝල් කරන්න හරිම අමාරු වෙනවා. මේ තව ඇට්‍රිබියුට් එකක් දාගන්නවා අර ටික ඇතුළට. ඇතුළට. ඉමෝෂන් කියන කැලල. ඒතර දැන් මේ ටික බැලන්ස් කරන්න කොහොම හරි ලොජිකලි පුළුවන්. හැබැයි දැන් මේක දාගත්තට පස්සේ ඉමෝෂනල්. ඕ මෙතන ඩිසිෂන් එක ගන්නවා අර හැබැයි අරක බැලන්ස් කරන්න. ඒ මේ අනවශ්‍ය සාධකයක් බිස්නස් එක ඇතුලේ මේ අපි ගාව තියෙන ඉමෝෂන්ස් කියන කැලල. ඒක ඇත්තටම බිස්නස් එකෙන් අයින් කරන්න. මොකද ඒක තමයි මම කිව්වේ මේකට දාර්ශනිකව අපි පිළිතුරක් හදාගන්න ඕනි කියලා මම ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. හරි. අර තමාගේ වටිනාකම කියන එකට අලුත් අර්ථකථනයක් දෙන්න. දෙන්න. ඒ මං කිව්වේ ඒක අපිට වෙන දවසක කතා කරමු. ඒක තමාගේ වටිනාකම කියන එකට වෙන අර්ථකථනයක් දෙන්න. ව්‍යාපාරය ඇතුලේ තමාගේ වටිනාකම පෝෂණය කරන්න යන්න එපා. ඒකයි ඔය වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුලේ තමාගේ වටිනාකම පෝෂණය කරාට පස්සේ ව්‍යාපාරය වෙනසක් වුණොත් එහෙම තමන්ට ඒක කලපානවා. බලපාන. ඉතින් තමාගේ වටිනාකම ඉමෝෂන් එක ගිනි වෙන තැනකට පෝෂණය කරගත්තොත් ව්‍යාපාරය ස්වාධීනව ස්වායක්ත කරගෙන යන්න පුළුවන්. තමන් කවුද කියන එක වෙනම තැනක තියෙනවා. හරි. එතකොට එතනදී මං හිතන්නේ දැන් මං අහපු ප්‍රශ්නට අදාළව වගේ උත්තරේ මං සාරාංශගත කරොත් හරිද කියලා කියන්න. ඒකෙදි ඔයා කියන්නේ බිස්නස් එකක් ඇතුලේ ඉමෝෂන්ස් එපා. බිස්නස් එකක් ඇතුලේ ඉමෝෂන්ස් බෑ තියෙන්නේ ෆ්ලෙක්සිබිලිටි එකක් විතරයි. ඒක නේද වෙන්න ඕනේ කියන්නේ. ඉමෝෂන්ස් බෑනේ එහෙනම් ඒකට බිස්නස් එකක් කියන්න බෑ. බිස්නස් එකක ඔන්ලි තියෙන්න පුළුවන් ෆ්ලෙක්සිබිලිටි. මං හරිද? හරි. ඒ කියන්නේ තමාගේ ඒ කියන්නේ තමා විතරක් කරන ස්වයං ව්‍යාපාරයක් නම් ඔන්න ගැටලුවක් නැහැ. ඒක තමන් මත සබදනම් වෙන එක. දැන් හරි. තන්නකෝ ව්‍යාපාරය ලොකු වෙනකොට ඒක තමන් මත විතරක් නෙමෙයි. මොකද සේවකයෝද අනිත් පාර්ශවකාරයෝද මේ සියල්ලන්ගේම එකතුවක් මෙතන තියෙන්නේ. ඒතකොට ඒ සියල්ලන්ගේම එකතු ඇතුළට. හරි. ඒ කියන්නේ ඒ සියල්ලන්ගේ මේ අනාගතය ඇතුළට තමන්ගේ ඉමෝෂන් කැලල තා ගැනීම කොහෙත්ම සාධාරණ නැහැ. ඉතින් මේ ඉමෝෂන් කැලල අයින් කරන්න මොකද අර සම්පූර්ණම කරන අසාධාරණයි. හැමෝටම කරන සාධාරණ සම්පූර්ණ පද්ධතිය පවතින්න ඕනේ. තමන්ගේ කැලල අයින් කරගන්න ඕනේ. හරි. එතකොට මම දැකලා තියෙන ඊළඟ සාධකය තමයි ගොඩක් අය කියනවා බිස්නස් එකක් ෆේල් වෙන්නේ තමන්ගේ වැඩ කරන ස්ටාෆ් එක කියනවා. ඒක එක සාධකයක්. ඒ වගේම තව සමහරක් අය බිස්නස් ෆේල් කරගන්නවා තනියෙන් වැඩ කරන්න. මොකද ඒගොල්ලෝ තව කෙනෙක් හයර් කරන්න බයයි. එතකොට මම දැන් අහන්නේ දැන් සමහරක් අය කියනවා තමන් ළඟ වැඩ කරන අය නිසා බිස්නස් එක ෆේල් වුණා කියලා. එතකොට තව සමහරක් අය කියනවා කෙනෙක්ව හයර් කරලා අපිට අපේ තියෙන ඕඩර්ස් එයාට බාර දෙන්න කියලා. එතකොට මේ කෙනෙක්ව හයර් කරන්න අපිට පාවිච්චි කරන ස්ට්‍රැටජිය මොකක්ද? මොකද සමහරක් අය මේකට කැමති නෑනේ. යාගේ බිස්නස් එක ගලවන් යයි කියනවා. එතකොට එයාට ප්‍රෝඩ් එකක් කරන්න පුළුවන් කියලා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒකට සරල වගේ උදාහරණ ඇත්තටම කිව්වොත් එහෙම ඔබ ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කරලා යම්කිසි තැනකට ගෙනාපු කෙනෙක් නම් ඔව්. ඒක කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා දන්නවා. ඔව්. හරිද? එතකොට ඒ සංකීර්ණ ක්‍රියාවලිය ඇතුළට තව එක්කෙනෙක් ආව කියලා මම හිතන්නේ ඔබේ ව්‍යාපාරය වැඩෙනවා කියලා. සමහරට ඔබේ ව්‍යාපාර අහස අරගෙන ගිහලා ගොඩක් අවස්ථා තියෙනවා. ඒ ඔබේ ව්‍යාපාරයම ඩුප්ලිකේට් කරන අවස්ථා තියෙනවානේ. හැබැයි ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ඔබේ ව්‍යාපාරයේ ගොඩාගත්තු ආකාරය ඒ කිසිම දෙයක් අර කෙනාට ගෙනියන්න වෙන්නේ නැහැ. මගේ ගොඩක් තැන්වලදී මම එහෙම බය වෙන්නේ නැහැ. මොකද මම ඇත්තටම කැමතියි මම වෙනුවට ගොඩක් අය වැඩ කරනවාට. ඔව්. අනික දැන් මම දකින විදිහට ව්‍යාපාරයක් ස්වාධීන වෙන්න ඕනේ. ව්‍යාපාරයක් පුද්ගලෙක් මත රඳා පවතින්න බෑනේ. පවතින්න බෑ. හරිනේ. ඒකනේ වෙන්න ඕනේ කියන්නේ. ව්‍යාපාරයක් තුලින් ගොඩක් සේවකයන්ට ජොබ් හම්බ වෙනවා. ඒ වගේම අපි හිතමු මොකක් හරි සේවාවක් වෙන්න පුළුවන් නිෂ්පාදනයක් කරා මොකක් හරි ලෝකෙට සේවාවක් වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් ස්වාධීන වෙන එක තමයි මම දකින විදිහට හොඳම දේ. එතකොට ව්‍යාපාරයක සීක්‍රට්ස් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒ ස්ට්‍රැටජිස් ඒවා සීක්‍රට්ස් තියාගන්න ඕනේ. හැබැයි ඒවත් කළමනාකරණය කරන්න අපි දැනගන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට මම මේ දකින්නේ මේ සීක්‍රට්ස් ආරක්ෂා කරන්න දරන උත්සාහයක් නෙමෙයි. මේ තවත් එම්ප්ලොයර් කෙනෙක් තවත් එම්ප්ලොයර් කෙනෙක්ට තමන් දන්න දේ කියලා දෙන්න ආත්මා කියන ගැටලුවක් තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ ඒ කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක් නම් එසේ විය යුතු නෑ. තමන් ප්‍රශ්න කරන්න තමාගේ ව්‍යාපාරය තව කෙනෙක්ට අරන් යන්න තරමට අසාර්ථක එකක්ද කියලා. ඒ කියන්නේ එච්චරට දුර්වල මොඩල් එකක්ද කියන එක. එහෙම නොවේ නම් ඉතින් අරකට බය වෙන්න අවශ්‍යයි නැහැ. ඇත්තටම අර කිව්වේ දේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕන නම් ඔය ෆ්ලෙක්සිබිලිටි හදන්න ඕන නම් එෆිෂියන්සි ඒව ටික හදන්න ඕන. ඒ වගේම අර කලින් කිව්වා වගේ ව්‍යාපාරයට හිර නොවි පොඩ්ඩක් එළියට ඇවිල්ලා ව්‍යාපාර දෙය නැවත පාරක් බලන්න අවස්ථාව හම්බ වෙන්නේ මේ නිදහස තව කෙනෙක්ට කියන්නේ තමන් කරපු වැඩේ තව කෙනෙක්ට දුන්නාට පස්සේ. ඔව්. හරි? ඔව්. ඒතොර ඒක ගන්න නැත්තම් අර එකම තැනම ව්‍යාපාරය පවති. ඒ වගේම මට හිතෙනවා අර එක්ස්පෑන්ඩ් නොකර තමන් ගාවම තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ තව රිස්ක් එක හයි කරගන්න එක. ව්‍යාපාරේ වැටෙන්න තියෙන රිස්ක් එක හයි. මොකද තමන් නිදහසේ නොමේ නම් ඉන්නේ. ඒක ව්‍යාපාරයේ රිස්ක් එක තමන්ට පේන්නේ නැහැ. හරි. එතකොට මට දැන් ඔයාගෙන් අහන්න තියෙන අවසාන ප්‍රශ්නේ
ව්‍යාපාරයක් ඇතුළත අපේ මානසිකත්වය කොහොම තියාගන්න ඕනද? උදාහරණයකට අපි හිතන්න අපි හැමෝම අපේ දර්ශනයක් අපි ආගමක් මොකක් හරි අපි පාවිච්චි කරනතර ඒ ආගමට දහමට අනුව අපි හිතමු ව්‍යාපාරයක් තුළ ලාභයක් වෙන්න පුළුවන් අලාභයක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට මොන ස්ට්‍රැටජි එක පාවිච්චි කරත් බිස්නස් එකට ඒක ප්‍රැක්ටිකල් නොවෙන්න වෙන්න පුළුවන් වැටෙන්න යන බිස්නස් එක වැටෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ ව්‍යාපාරයේ ස්වාධීනයි නම් පුද්ගලයා වැටෙන්න බෑනේ. ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවක ව්‍යාපාරයක් තුළ මානසිකත්වය මයින්ඩ් එක කියන එක කොහොමද අපි පවත්වා ගන්න ඕනේ මේ වගේ අවස්ථාවක. මොකද මම හිතන්නේ ඒකත් අපි මේකේ දෙන එක ගොඩක් වැදගත්. මොකද අපි මෙහෙම ස්ට්‍රැටජිස් කිව්වට ඇත්තටම සමහර අවස්ථාවලදී ව්‍යාපාරයක් මම හිතන්නේ එහෙම මේ සම්පූර්ණයෙන්ම කරප්ට් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවක මම හිතනවා අපේ ශක්තිමත් වෙන්න ඕනේ අපේ මනස. මානසිකත්වයේ ශක්තිමත් වෙන්න ඕනේ ඊළඟ පියවරෙන් ඒවා නැගිටින්න. එතකොට ඒ වගේ අවස්ථාවකට මොකක්ද ඔයාලට දෙන්න පුළුවන් උත්තරය? අපි අවසාන ඔව්. කළුව. මෙහෙමයි. අපි දැන් මානසික පැත්ත දෙවෙනියට කතා කරලා ඔව්. පළවෙනි පැත්ත ගොතම ව්‍යාපාරය පවත්වාගෙන යනකොට රිස්ක් එක කියන එක හැමතිස්සෙම ඇනලයිස් කරන්න. මොකද තමන්ගේ සියලුම වත්කම ඒක ඇතුලේ නම් තියෙන්නේ. සියලුම දේවල් ඒක මත නම් රඳා පවතින්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න ව්‍යාපාරය පවතින ව්යාපාරයේ ආදායම තමයි තමාගේ ආදායම මතද රඳා පවතින්නේ. සමහර විට තමාගේ තියෙන සමහර වගකීම් මතද මේ ව්‍යාපාරයේ ආදායම තමයි රඳා පවතින්නේ. ව්‍යාපාරය. දැන් මෙන්න මේ වගේ එන්වයරන්මන්ට් එකක් නම් හදාගෙන ඉන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ එන්වයරන්මන්ට් එකෙන් එක්සිට් වෙන්න. මොකද දැන් මේ අපි මොන මානසික පවත්වා ගන්න විදිය ගැන අපි මේ කතා කරා අර වගේ ස්වභාවික හිටියොත් එහෙම ඒ කෙනාට බැරි වෙනවා ඇත්තටම අර මොහොතේදී ඒක දරා ගන්න. දැන් සමහර අය කියනවා මම දකින මම දරන මතයක් කියන්න පොඩ්ඩක්. ඔයාලා මට ඒකට මේ තොරතුරු දෙන්න. දැන් අර සමහරක් වෙලාවට තියෙනවනේ මේ බිස්නස් එක රිස්ක් එකක් ගන්න කියලා. මම දකින එක මම කියන්නේ රිස්ක් එකක් ගන්න නෙමෙයි මැනේජ් කරන්න. උදාහරණයකට අපිට බයික් එකේ යනවා නම් මේ බයික් එකේදී ඇක්සිඩන්ට් එකක් එන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. හැබැයි අපිට පුළුවන් ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒකෙන් වෙන්න පුළුවන් ඉෆෙක්ට් එක අඩු කරගන්න තරම් මැනේජ්මන්ට් එකක් හදාගන්න. මං හිතන්නේ ඒකද ඔයා ඒ විදිහට අදහස් කරේ. වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. ඔව් පැහැදිලිවම ඔව්. ඒ කියන්නේ මොකද මේ ලෝකේ කිසි දෙයක් සදාකාලික නෑ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වැටුණා කියලා තමන්ට ඒක ඉෆෙක්ට් වෙන්න බෑ. ඒ කියන්නේ තමාගේ සාමාන්‍ය ජීවන තත්ත්වය තියෙන සාමාන්‍ය ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න අරක ඉෆෙක්ට් එකක් වෙන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම ඇත්තටම ව්‍යාපාර වැටෙන වෙලාවට පවා මැනේජ්මන්ට් එකේට ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා අරක. ඒ කියන්නේ එතකොට තමයි අර වගේ වැරදි තීරණ ගන්න හරියට පේන්නේ නැති වෙන්නේ. මොකද ව්‍යාපාරයේ පැවැත්ම ස්ට්‍රෙස් එක පැවැත්ම නැතුනොත් එහෙම අරගොන්ට ජීවන ස්ට්‍රෙස් එක එනවා. ජීවිතේට ස්ට්‍රෙස් එක. හැබැයි ජීවිත ස්ට්‍රෙස් එක එන්නේ නැති මාජින් එකක ව්‍යාපාරය පවත්වා ගන්න ඒක සෙපරේට් කරගන්න. එහෙම කරොත් එහෙම අර බිස්නස් එකෙන් තමගේ ජීවිතේට එන ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. සහ ඒක බිස්නස් එකට හොඳයි. ඔව්. ඒක මම හිතන්නේ අර එකපාරක් මම දන්න එක්තරා ව්‍යාපාරිකයෙක් ලංකාවේ කෙනෙක් කියනවා එයාගේ පුද්ගලික ජීවිතයේ කැපසිටි එකෙන් 75%ලු එයා ව්‍යාපාරයට යොදවලා තියෙනවා. ඊටු 25% කියන්නේ එයා තියාගන්න මොකද ව්‍යාපාරේ අප් ඩවුන් වෙන්න පුළුවන්. ඒ අප් ඩවුන් වෙනකොට එයාගේ මාජින් එකට එයාට ඊටු 25% තියෙන ඇඩ්ජස්ට්මන්ට් කරන්න. ඒකද එයා අදහස් කරේ. පැහැදිලිවම ඔව්. ඒ කියන්නේ ඒක ව්‍යාපාර පැත්තෙනුත් ඒක තමන්ගේ සීමාව දැනගෙන ඔව් වැඩ කරන්න ඕනේ. එහෙම මෙහෙම අපි දැන් ඔහොම කරන්න පුළුවන් නම් හොඳයි. හරි දැන් ව්‍යාපාරය යම් කිසි වෙනසක් වුණත් තමගේ අතේ නැවත ආයෝජනය කරන්න මුදලක් තියෙනවා කියන්නේ ඔව් දැන් අපිට මුදලක් කො අපි හිතමු එයාට වර්කින් ටයිම් එක හෝ මොකක් හරි විදිහට කියලා. ඔව් කියන්නේ දැන් හැම කෙනාටම මේ වපසරිය නැති වෙන්නත් පුළුවන් නේ. හැබැයි පුළුවන් ඉක්මනින් උත්සාහ කරන්න මේ තමාගේ ස්වාධීනත්වය වෙනම තියාගන්න. තමාගේ ස්වාධීනත්වය වෙනම තියාගන්න ව්‍යාපාරය වෙනම තියාගන්න. මොකද ව්‍යාපාරයට වෙනත් ආයෝජකයෙක් එක්ක අපිට ගේන්න පුළුවන්. තමාම ආයෝජකයෙක් වෙන්න ඕනේ නේ අවස්ථාවේ. වෙන ආයෝජකයෙක් හරි ගේන්න පුළුවන්. හැබැයි අර මොකද කියන්නේ තමාගේ ජීවිතයේ පරිසරයට ආයෝජකයෙක් ගන්න බෑනේ. එතකොට අර ව්‍යාපාරයට ආයෝජකයෙක් ගත්තට ඒක නිසා අරක සෙපරේට් තියන්න. මොකද එහෙම හිටියොත් අපිට පුළුවන් හරියට තීරණ ගන්න, හරියට බිස්නස් මැනේජ් කරන්න සහ මොක වුණත් ගැටලුවක් නැතුව ඉන්න සහ ව්‍යාපාරය ආරම්භ කරා නම් පවත්වාගෙන යන්න දෙවෙනි ව්‍යාපාරය පටන් ගන්න බැරි ප්‍රශ්නයක් නෑනේ. ඉතින් ඒක පටන් ගන්න අර තමාගේ ස්ථාවරත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන. හරි. එහෙනම් ඉතින් අද වීඩියෝ එකේ මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා. මේකේ සාරාංශය ගැන කතා කරොත් මෙතනදී කිව්වේ ව්‍යාපාරයක් වැඩ කරනවා කියන එකේම ව්‍යාපාරේ පර්ෆෝම් කරනවා කියලා කියන්නේ නෑ. මම හිතන්නේ ඒක හරි. එතකොට අපි ව්‍යාපාරයක් තුළදී කරන්නේ කෙටි කාලයක් ඇතුළත උසස් නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබා දීලා උපරිම ලාභයක් ගන්න එක. ඒකට තමයි කියන්නේ පර්ෆෝම් කරනවා කියලා. ඒකලද අපි ආරල්ජය විදියට දිලීප ජයවර්ධන මම හිතන්නේ අපිට ලොකු ෆැක්ට් එකක් කියලා දුන්නා බිස්නස් එකක් පර්ෆෝම් කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මට අවසාන මේකේ සාරාංශය එහෙම නැත්නම් සමරි එක විදියට මට වාක්‍ය දෙකකින් හෝ වචනයකින් කියන්න ව්‍යාපාරයක්
අපි බංකොලොත් කරගන්න නැතුව වට ගන්න නැතුව කරන්න පුළුවන් නම් ඒ දේ කොහොමද අපි කරන්න කියන එක වචනයකින් වාක්‍යයකින් හෝ හරිම සරලව කියන මට ඇක්ෂන් එකට යන්න එපා. හැමතිස්සෙම ඇක්ෂන් එකට යන්න එපා. රීසන් එක දන්නේ නැතුව. හැමතිස්සෙම වැඩි කාලයක් ගත කරන්න ඕනේ රීසන් එක හොයන්න. රීසන් එක ඒම බව තහවුරු කරගන්න. then ඇක්ෂන් එක ගන්න. ගොඩක් වෙලාට මම දැකලා තියෙන්නේ ඇක්ෂන් ගන්නවා රීසන් එක ගැන දන්නේ නැතුව. දන්නේ නැතුව. හරි. එහෙනම් ඉතින් මම හිතන්නේ අද අපි ලොකු වැලියබල් කතාවක් මේ විදිහට කතා කරේ. ඉතින් එහෙනම් ඉස්සරහටත් අපි බිස්ලොග් වීඩියෝ එකකින් මේ වගේම හමු වෙමු. එතකොට ඒ වීඩියෝ එකේදීත් අපි මේ වගේම ගොඩක් දේවල් කතා කරන්න. ඔයාගේ අදහසත් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් එහෙනම් අපි ඉස්සරහ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.